ඇඹුල්ගම රජමහා විහාරය කියලා කියන්නේ පාරට පේනවා තරම් සරල විහාරයක් නෙමෙයි. මේ ඇඹුල්ගම රජමහා විහාරය ගැන කරපු වීඩියෝ මාලාවේ 4 වෙනි හෙවත් අවසාන කොටසත් එක්ක නේද? අපි දැන් යන්න හදන්නේ කොහෙටද? බෝධිමළුවට. චෛත්‍යයට. චෛත්‍යයට. මේකේ බෝධිය නේද මේ? ඔව්. බෝධිය තිබ්බේ පාරෙන් පල්ලෙහා නේද? ඔව් බෝධිය තිබ්බේ පාරෙන් පල්ලෙහා. අපි චෛත්‍යයට යන්න හදන්නේ. චෛත්‍යෙත් මේ අමුතුම ආකෘතියකට. මම හිතන්නේ මේ පියුමාකාර, නැත්නම් පද්මාකාර මේ ඔව් එහෙම තමයි තිබ්බේ. මොකද ලංකාවේ මේ පద్මාකාර ආකෘතියෙන් කරපු මේ චෛත්‍ය අඩුයි. ස්තූප අඩුයි. අපි මේ මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙතනක් තියෙනවා තව අඹලා නිර්මාණ ටික. ඉතින් කලින් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියලා රෙකමන්ඩ් කරනවා. ඒකෙත් තමයි අපි මේ ගල මුදුනට ගියා. මෙන්න මේ පැත්තෙන් පේන විශාල පර්වතයේ මුදුනට. එතෙන්දී මේ සීතාවක වටපිට ඔක්කොම අපිට ඔව් දැක ගන්න බලා ගන්න පුළුවන් වුණා. මේ දැන් වෙන ලින්ක් එකෙන් ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න. ඒක බලලා ඇවිල්ලා මේක බැලුවොත් වඩාත් හොඳයි. ඒතර ඔයගොල්ලන්ට මේ විහාරස්ථානය ගැන සමස්ත අදහසක් ගන්න පුළුවන්. ඇඹුල්ගම රජමහා විහාරය කියලා කියන්නේ පාරට පේනවා තරම් සරල විහාරයක් නෙමෙයි. ඊටමත් දැවැන්ත වපසරිය පුරාවට විසිරලා තියෙන විහාරස්ථානයක්. ඒක මාරම ලස්සනයි. ලස්සනයි. ඉතින් ඒ නිසා මේ රෙකමන්ඩ් කරනවා. හරිද? ඇවිල්ලාම බලන්න. ඔයගලන්ට වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් තමයි මේ ස්ථානය. තවත් සාමාන්‍ය එක පන්සලක් නෙමෙයි මේක. මෙතන තියෙනවා මේ අපිට බලා ගන්න පුළුවන් මේ පළවන ධර්ම මේ දේශනය. නැත්නම් මේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන පස්වග තවුසන්ට මේ අවස්ථාව තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. එකත් ගලින්ම නිර්මාණය කරලා තියෙන්නේ. එතනින් පහට මෙහෙර අපි ගියා. පොකුණේ අතන නේද? වතුර එන්න වගේ තිබලා තියෙන්නේ. ඉතින් පොකුණකුත් බලා ගන්න පුළුවන් අපිට මෙතන. මල් තියෙනවා. ඔව්. එතනින් පහළට බලන්න එක තියෙනවා. මේ විහිදලා තියෙන්නේ. මාර ලස්සනයි. මාර අර අපි මේ පළවෙනි වීඩියෝ එකේදී දැක්කේ මේ දළදා මාලිගාවේ පත්‍රිප්පු ආකෘතිය නිර්මාණය කරපු තැනක් කියලා. ඒක තමයි බලා ගන්න පුළුවන්. අපි පළවෙනි වීඩියෝ එකේ මේ තැනට ආවා. මෙතෙන් තමයි අපි පටන් ගත්තේ වීඩියෝ එක. දැන් අපි යමු ඇතුළට. මේකෙන් බලමු.